Strong visual storytelling relies on character behavior, symbolism, and metaphors to create an immersive experience, allowing the audience to see, feel, and interpret the story for themselves rather than being told what to think or feel. Show, don't tell. Make a marai. Make a fundamentals of filmmaking. Make it a limited edition for the. I was very lucky මේ විනෝද් මල්ලි මට කතා කරා දවස් කීපයකට කලින් එයාගේ ලොන්ච් එක තිබුණා පළවෙනි පොතේ. ඒකට සහභාගී වෙන්න ලැබීමත් මාර වාසනාවක් සහ very proud moment for me. මම විනෝද් මල්ලිත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියේටිව් වැඩවලට එකතු වෙලා තියෙනවා. විනෝද් මල්ලි එඩියුකේෂන් පැත්තෙන් ෆිල්මින්, ෆිල්ම් ඩිරෙක්ෂන්, කැමරා වර්ක් ඔය ඔක්කොම කරන කාලෙත් ඊට කලින් වුණත් දැන් ඊට පසු කාලෙනවත් ගොඩාක් වැඩ කරලා තියෙනවා ක්‍රියේටිව් වැඩවලදී. ස්පෙෂලි මියුසික් and මියුසික් වීඩියෝස් වලදී තමයි මම විනෝද් මල්ලිගේ ස්කිල් සෙට් එක යූස් කරන්නේ. ඒ දවස්වල මටයි මගේ මියුසික් කරන මිලින්දටයි මිලින් රූපසිංහ අපි දෙන්නටම තේරුණු දෙයක් තමයි අපිට ඒ කාලේ තිබුණු පොඩි අයිඩියාස් වුණත් ඒවා එලි දක්වන්න විනෝද් මල්ලිගේ තිබුණු කැපවීම සහ නොලෙජ් එක අනිත් එක මතක් කරන්න ඕනේ මේ විනෝද් මල්ලි තමයි එක one man band. එයාම ඒ කාලේ අපි මියුසික් වීඩියෝස් කරනකොට ඇවිල්ලා බෑක්ග්‍රවුන්ඩ් ලයිටිං සෙටප් අපේ කොස්ටියුම්ස් අපේ ඇන්ගල්ස් ගන්න ඕන ලෙන්සස් අපේ අර ඔළුවේ තිබුණ අදහස ඒක රියැලිටි එකක් කරන්න විනෝද් මල්ලිගේ එක්ස්පීරියන්ස් එක එක්ස්පර්ටීස් එක දැනුම මාර විදිහට වැදගත් වුණා. ඉතින් මම ඒක ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් කරපු කලාකරුවෙක් හින්දා මේ පොත රිලීස් කරන දවසෙත් පුදුම ආඩම්බරයක් ආසාවක් ආවා. ගෙදර ඇවිල්ලා දවස් කීපයකින් මේ almost finished reading the book as well. ඒකත් මාර ඉන්ට්‍රස්ටිං මාර අයි ඕපනින්. ඊට වැඩිය මම හිතන්නේ ඇත්තටම මෙතන ලොකුම ඇඩ්වාන්ටේජ් එක සහ ඔපචුනිටි එක හම්බෙන්නේ අපේ ලංකාවේ in students latter මොකද if you haven't heard Vinod is going to be putting the fundamentals of filmmaking intensive 1 month course to be delivered in Sri Lanka. දැන් මේක ඉන්ටෙන්සිව් කියලා කියන්නේ මමත් අහනකොට විනෝද් මල්ලිගේ මටත් පුදුම හිතෙනවා මෙච්චර දේවල් ටික කරන්න පුළුවන් ද මාසෙකින් කියලා. මට කියපු හැටියට විනෝද් මල්ලි ප්ලෑන් කරනවා ඩොකියුමෙන්ටරි ප්‍රොඩක්ෂන් එකක් කරන්න, ෂෝට් ෆිල්ම් එකක්. මට අර විදියට ස්ක්‍රිප්ට් රයිටින් ඉඳන් ස්ක්‍රීන් ප්ලේ කරන ස්ක්‍රීන් එක වෙනකම් කරන්නයි මියුසික් වීඩියෝ කරන්නත් මේ ස්ටුඩන්ට්ස්ලා හම්බ වෙනවා all within 1 month. ඉතින් මගේ තියෙන එක්ස්පීරියන්ස් දැනුමත් එක්ක විනෝද් මල්ලිගේ හැකියාවලට I don't doubt this is definitely something well within his scope. විනෝද් මල්ලි කියන්නේ හැම දෙයක්ම හැන්ඩල් කරලා හැම දෙයක්ම ජගල් කරලා හරි විදියට දෙන්න පුළුවන් එක්කෙනෙක්. මම දකින විදිහට මේක නිකන් ඩ්‍රීම් කෝස් එකක්. නිකන් අවුරුදු 3-4ක අවුරුදු 2-3ක මේක පොඩි සබ්ජෙක්ට්ස් වල ඉගෙනගෙන ලොං ටයිම් ප්ලෑන් එකකට වැඩිය පොඩි හරි අයිඩියා එකක් තියෙන පොඩි හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙන ස්ටුඩන්ට්ස්ලාට මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න කැමති ළමයිට within 1 month එළියට ප්‍රොඩක්ට් එකකුත් ඇවිල්ලා whether you like this or not කියන ෆීලිං එකත් හොඳටම එන්න පුළුවන් within 1 month. මම හිතන්නේ මේ වගේ කෝසස් තියෙනවා කියලා ලෝකෙ කොහෙවත් මෙච්චර එක්ස්පීරියන්ස් අනිත් එක ඔස්ට්‍රේලියාවෙන් ගත්තු විනෝද් මල්ලි ගත්තු එඩියුකේෂන් එක මෙහි ගත්තු වර්ක් එක්ස්පීරියන්ස් එක සහ මේ මෙච්චර කේපබිලිටි එකක් කැලිබර් එකක් එක්ක දෙන්න පුළුවන් මේ අවුට්පුට් එක ලංකාවේ ඉන්න හැමෝටම ලොකුම opportunity එකක්. I believe it's a dream course and I wish him all the best and I congratulate all those who have already registered and the people that are about to register for this course because it's going to be a once in a lifetime opportunity. Congratulations Vinod and can't wait to see what else is in store for you, bigger and better things. See you.